Hello boys and girls, welcome to the Robot Game in my YouTube channel. ඔන්න ඉතින් මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක වශයෙන් මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ පුංචි prank වීඩියෝ එකක්. ඉතින් අද අපිට ලස්සන කොල්ලෙක් සෙට් වුණා පුංචි මල්ලි කෙනෙක්. ඉතින් හරිම හිත හොඳ පොඩි මල්ලි කෙනෙක් සෙට් වුණා. ඉතින් එයාගේ පොඩි prank වීඩියෝ එකක් තමයි. ඉතින් ඔයගොල්ලෝ අන්තිම වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් ඔය ඉන්න අතරතුරේ subscribe පාරක් දාලා මටත් මේ YouTube කලාවේ තැනක් වෙන් කරලා දෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. Let's go. Yo, let's go! ලෝඩ් වෙනවා මගේ ලෝකේ ගහනවා ගේම් එක ආතල් එකේ රොබට් ගේමින් නම මතක තියාගන්න හැමෝම සෙට් වෙන්න අපි පටන් ගමු රොබට් ගේමින් ගේම් එකකින් මම තමයි දිනන්නමයි ආවේ වෙන කවුරුත් නෙවෙයි රොබට් ගේමින් Kapahare. Taiga gahamu daraga. Podi දෙන්නකො. ඒ හැබැයි මට ගහන්න බෑ හොඳේ. ගහන්න බෑ හොඳේ. මම ඔළුවල පොඩි මට වෙනස් කරන්න ඕනේ ස්ටොප් එක දෙනවා වැඩි. අම්බෝ. Doon gෑවා 200 ගාණක් ගියා. ආ 262ක් ගියා. भाई मैं अय्या मट सेट नहीं वर्ल्ड अरे मैं निकमड वर्ल्ड ఇది కస్టమర్ అకౌంట్ టోక్ කරගෙන ඒක ගහනවා මෙයා මේ කලින් ආවේ මේ බොට් account බොට් account එකෙන් ආවේ හරිද මං කිව්වා මේ බොට් account එකෙන් ගැහුවා මං කිව්වා මේ ගැහුවා අපේ අයියා ගැහුවේ මම රෙකෝඩින් කරගන්න ඕන පොඩ්ඩක් කතා කරමු මට 73 එකක් තියෙනවා 73 එකක් අම්බෝ ඒක මේ බෑන්ඩ් වුණානේ ඒ අයියේ ඔය පැනල් දාපු කෙනෙක් එක කස්ටම් ගහලා ඒ පැනල් කියන්නේ මොනවද ඒක මගේ නෙවෙයි අපි අයියේ මට අරන් දුන්නා පැනල් කියන්නේ මොනවද පැනල් කියන්නේ මොනවද ඔය හෙඩ්සෙට් කරන වැඩි ඔව් ඒ කියන්නේ අපේ ඒ ගහන එක්කනට දිනන්න බෑ පෑන් කාරේ ඒක අපිට ගන්න බෑයිද මට තරම් දෙන්නකෝ ගැහුවා 6500 ඔම්බෝ එච්චර ගණන්ද පැනල් එකේ තියෙන 5500 ඉදන් ඔයා ගාව තියනවද ඔයා ගාව තියනවද නෑ මම ජලාවල ඇහුන්නේ නෑ මේ ජලාවල දාගන්න ඒ මේ ඉන්න පොඩ්ඩක් ඔයාව ඇහෙන්නේ හලෝ හෙලෝ දැන් ඇහෙනවා ජරාව ඔව් account ban වෙනවා එහෙමද ඔයාලට දාගත්තා ඔයාලගේ bot account ඔයාලට දාගත්තා ඔයාලට දාගෙන ගෙව්වේ ඔයාලා වගේ කට්ටිය දාගන්න අම්මෝ අපි වගේ කට්ටිය දාගන්නවා ඔයාලා වගේ කට්ටිය ගොඩක් පැහැදිලි කරගන්නවා එහෙම
පැනල් එකේ මේ පෙට් එක 2000යි. මොකා මේ වලට එක. ඒ කිව්වේ ඒක තමයි පැනල් එකට ෆයිල් දානවා කියන්නේ. ඒක දාලා තමයි ගහන්න පැනල්. ආහා අයි පැනල් ඕනද? හෙට්ටොට් වදිනවනේ කියන්නේ ඔළුවටනේ වදින්නේ ඔව්. ආයිති බියා වල ඉතින් මාස්ටර් තමයි ගහන්න පුළුවන්. ගෑම් මාස්ටර්ත් කඩන්න පුළුවන්. ගෑ මාස්ටර් කියන්නේ අර සුදු පාට බැජ් එක. සුදු පාට බැච් එක මන් දන්නේ හලෝ ඒක ගෙම් තිබ්බනම් දෙනවනේ ගෙම් නෑනේ. ඈ මේ ගෙම් නෑනේ. ටයිමුත් බෑලා තියෙන්නේ. ඕකේ ගෙම් මේ ඔළුව ගත්තද? මේ බැටරි ඔළුව ගත්තද? නෑ මන් දන්නේ ඒක ගන්න කොහමයි අයි පී දෙන්නේ. ඈ අයි පී දෙන්නේ. මන් දන්නේ හලෝ මම මේ පෙරේද account එක හදාගත්තා අර අයියට කියලා ඈ එයාගේ කොහොමද කියන්නේ? එයාගේ account එක මන් දන්නේ level ගාන කොහොමද කියන්නේ එයාගේ account එක තියෙනවා මගේ phone එකේ ඒක නේද? හා එයාගේ ෆෝන් එකේ එයාගේ තියෙන Apple අක් හරිද ඒ Apple මේ මොකද්ද ඩිස්ප්ලේ ගිහිල්ලාලු ඒ ඩිස්ප්ලේ දාගන්නකම් මගේ account එක දුන්නා මට එයා දැන් දවසට දෙකපාරක් ඇවිල්ලා මේ මගේ එකෙන් සෙල්ලම් කරලා මේ යනවා ගෙදර ඒ අයියා තමයි ඉස්සලා ඈ මොකද්ද ටයිම් බෑලා තියෙන්නේ. මොකක් කරන්නයි ඔයාට කියලා දෙන්නද පැටලු නන්දන? එහෙන් අම්බෝ ඒ ඇහෙන්නේ හලෝ හෙලෝ හෙලෝ අයියේ. හෙලෝ අයියේ. ඔව් අනිත් එක එන්නකො. හා මේ මට මේ කියන්නකෝ මේකේ මේ ලෙවල් අනම් බලන්නේ කොහෙන්ද කියලා ඕකේ. ඔව් අර වාගේ නමේ පෝස්ට් එකේ තියෙන්නේ. ඒ කොහෙද තියෙන්නේ ඔයාගේ නම තියෙන වල්පට්ට කියලා. ඈ ඔයාගේ නම තියෙන වල්පට්ට පට්ටද මොකද කියලා. එන්න එතන අර පෝස්ට් එක ගාව කෙලින් තියන LV කියලා. ඊට පස්සේ එතන පහ තියෙනවා. ඔයා ලෙවල් 5. ඒක මට පෙන්වන්නේ නෑනේ පිහිට ID බලන්න දෙන්න ID. නෑ මට පෙන්නනවා පිහිතුණක් පෙන්නනවා ආයේ වෙල්ල පට්ට කියලා පෙන්නනවා ආයේ රතු මේ දුඹුරු පාට කොටුවක් පෙන්නනවා මැද ඉරක් ගහපු වෙච්චර ඊට පස්සේ ඊට එහා පැත්තේ තියෙනවා කහ පාට රවුමක් ඊට පස්සේ 3680ක් තියෙනවා ඊට පස්සේ නිල් පාට ත්‍රිකෝණයක් තියෙනවා ඒක බිඳුවයි ඊට පස්සේ එහා පැත්තේ කහ පාට ඔටුන්නක් තියෙනවා PT no account PT post එකෙන් ජීවිතයක් බලන්න එතන යටම අංක 5 තියෙනවා හරි ලෙවල් 5 අයියා එතකොට මේ අර අනිත් එතකොට අර මොකද්ද අර මේ ID ද මොකද්ද කියන්නේ අර ඒ ලෙවල් එක කෙලින්ම බලන්න මේ ලෙවල් එක කෙලින්ම තියෙනවා අර අංක ගොඩක් තියෙන්නේ ඈ ඒකද ඔද කොල්ලෙක් කියලාමයි බලමු අපි මොකක්ද අනිත් එකෙන් තේනවද අර අයියාගේ කෙන්ද මං ඒකින් එන්නේ කොහමද මන් දන්නේ ටීම් කෝඩ් කොපි කරලා යන්න ඒ කොහමද අපිට එහා පැත්තේ ටීම් එකේ තියෙනවා ෂොප් එකේ තියෙන ඔයාගේ නම කෙලින් ඔව්
අර T ටීම් කෝඩ් කියලා එන්නේ T කොහොමද? T E A M කියන එකද කොඩියක් එහෙම තියෙන ඔව් ඒක බන්න. හරි බුවා දැන් නම්බර එක ආවනේ. ඔව් එතන නම්බරයක් තියෙනවා ඒක ටච් කරන්න. කොපිට් කියලා වැටෙනවනේ හරි කොපි කරගත්තා. හරි හරි නේද? හරි දැන් ඒකට ගිහිල්ලා එන්නේ කොහමද මොකද්ද ෆ්‍රෙන්ච් ලිස්ට් එකේ තියෙනවා. ඒ කියන්නේ අර යාළුවෝ ඉන්න තැනනේ ඈ කියනවා ඒකෙන් මට ඉස්සෙල්ලා නිකන් කොටුවක් මිනිස්සු කතක් ටච් කරන දැකලා තියෙනවනේ. මං එහෙම දන්නේ මේකේ නෑ ඉතින් එහෙම ඔයා මම මේ ටීම් එකේ තියන ඔයා කියන්නකො. ඔයා ගියාම තියෙනවා. ඔයා ෆ්‍රෙන්ච් ලිස්ට් එක ගානේ අර වෙලාව වගේ කියන්නේ වෙලාව ටච් කරපුවම තියෙනවා. එන්නේ වෙලාව නෙවෙයි. මේකේ මෙවුනම තියෙනවා. ඔයා ටීම් කෝඩ් ගත්තම දැන් යන්න. දැන් ඔයාට ගන්න පුළුවන් ඒක. ඒ කියන්නේ මට දැන් අරකින් එන්නද කියන්නේ ඔව්. ඉන්න අය මොනවාද හොඳ කොල්ලෙක් මචං හරිද මේ දැන් ඔක්කොම කිව්වා මට දැන් සාමාන්‍යයෙන් කියන්නේ නෑනේ බං බැන්නේ මොකවත් නෑ මචං හරිද බට්ට හොඳ කොල්ලෙක් පරණ ප්ලේ කෙනෙක් වෙන්න ඕනේ account එකක් තිබ්බ කිව්වා ඒක බෑන්ඩ් වෙනවා කිව්වා පැනල් ගහලා ඉතින් ඔයගොල්ලන්ට කියන්න තියෙන පැනල් ගහන්න එපා මගේ රත්තරන් යාළුවනේ පැනල් ගහන්න එපා නේද දැක්කනේ කොල්ලගේ හොඳ account එකක් තිබ්බ level 73 account එකක් තිබ්බ පැනල් ගහන්න එපා ඒකේ account එක බෑන්ඩ් වෙලා හරි ඉතින් මං කියන්නේ මේ පැනල් ගහන්න එපා අපරාධ account එක මෙහෙමයි කියලා කියන්නේ. ඉතින් අපි බලමු මේ අර අයියා හිව්වේ නම් මේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක ඔබලා එතන තියනවලු කොටුවක් මැද අතක් තියනවලු මම නම් දන්නෙත් නෑ ළමයි. අපි බලමු ටීම් කෝඩ් එක ගහුවා කියලා බලමු. අම්මට සිරි ඔඩ ආයේ මොකද්ද? මට ඔයා වැහෙන්නේ හලෝ ඈ ඔයා මයික් එකට අත තියලාද කතා කරන්නේ? ඒ වගේ මට ඇහෙන්නේ ඔයා හිමීට ඇහෙන්නේ. ඒ වගේ කවුන්ට් එක නෑ මගේ නෙමෙයි අර අයියාගේ. ඒක පාටනේ අයිමයි. ඒ අයියා ගහනවා හොඳට හොඳේ. මගේ නෙවෙයි මේක මේකේ ඇඟේ බුවාම මේ රවුම ලොකු රවුමක් තියෙන ඒකේ ගොඩක් මේ මෙව්ව තියෙනවා අර මේ සුදු පාට මේ මිනිස්සු වගේ. ඒ කියන්නේ ඒක පාටනේ වගේ මේ මට ගිෆ්ට් එකක් දෙන්න දෙන්නේ ඒ කොහෙන්ද බලන්නේ මන් දන්නේ නෑ අලෝ. නිල් පාටින් තියන්නේ අයියේ. නිල් පාටයි මේකක් තියෙන එකද? ඒක දෙමි කීයක් තියනවද? එතන මට පෙන්වන්නේ 4 විතරයි. 4? මන් දන්නේ හරියට මේ අර අයියාගේ account එක ඌ ගානවා ඉස්සෙල්ලා ගැහුවේ එයා තමයි අර ඉස්සෙල්ලාම කස්ටම් එක ගැහුවේ එයා තමයි මට අර account එකත් හදලා දුන්නේ ඔබ මේකෙන් ප්ලේ කරාන් කියලා මං එයා කියලා දෙන්නම් කිව්වා හෙට අනිද්දාට මේ ඒකේ විස්තර ඔක්කොම ඒ කියන්නේ මේකේ තියෙන ඒවා නම් මන කියලා දෙන්නම් කීවා මේ ඔයාගේ නම මොකද්ද Robot Gaming